ආයු බොහෝ වේවා ඔබ සෑම දිනකට. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂයේ වැඩසටහන. 2025 ජුනි මාසයේ ලග්න පලාකල. ධනු ලග්නයෙන් උපන්න ඔබට ජුනි මාසයේ කොහොමද බලමු. ඔබ මේ කාලය තුල මේ මාසයේ වික්‍රමවත් වේ. ඔබ කරනගෙන කාර්යයන් සාර්ථක කරගනි. ඒ වගේම දුර ගමන් හදිසි ගමන් ඇති කරයි. ඔබට හැම දිනාගෙම සහයෝගය ලැබෙන කාලයක්. ඒ වගේම ඔබ නිරෝගීමත් වේ. අවිවාහක ඔබට මංගල යෝග මේ කාලේ ඇති කරයි. ඒ වගේම හතරවැන්නේ ශනි. ඉතින් ගෙදර ඉන්න සමහර විට එපා වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන හිතලා වැඩ කරන්න. පස්වැන්නේ සිකුරු. සිකුරු පහේ ඔබ ආදරණීය කෙනෙක් කරයි. ඔබගේ දුව දරුවන්ට දැඩිව ආදරය සෙනෙහස ඇති කරයි. ඒ වගේම ලැබීම් ඇති වෙන සුබ කාලයක්. ඒ කියන්නේ ඔබට හිත මිතුරන් හමු වෙන, උත්සව අවස්ථා උදා වෙන, රසවත් ආහාර ලැබෙන, සුවපහසුව ඇති කරන කාලයක්. රාහු බුධ පස්වැන්නේ. අසනීප කරදර තිබුණා නම් දුර වෙන කාලයක්. ධනෙ බලය ඔබට කොහොම හරි ලැබේ. ලැබීම අතර යහපත් වෙනවා. හත්වැන්නේ ගුරු. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු සාර්ථක කරයි. ධනෙ වගේම බලයත් ඔබ සතු වෙන කාලයක්. ඒ වගේම අටවැන්නේ කුජ. ඔබ ටිකක් පරිස්සම් වෙන්න. මොකද හදිසි අනතුරු ඇති විය හැකියි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. ඉතින් ඒ වගේම නවවැන්නේ කේතු. ඔබට ඥාන ශක්තිය වගේම ඔබට ලැබීම් ඇති කරයි. විශේෂයෙන්ම පොතපත කියවන්න ඔබට හිතේ. ඒ වගේම ඔබ පිනට දහමට ලැබි වෙන කාලයක් විශේෂයෙන්ම. ඉතින් මේ කාලය තුල ලැබීම් අතින් යහපත් වෙනවා. ඉතින් ඔබ මේ දැනගෙන මේ කරුණු කාරණා සියල්ල ඔලුවට අරගෙන ඔබ මාසෙ සැලසුම් කරගන්න. එවිට කිසිම කරදරයක් නැතුව ඔබට සතුටින් ගත කරන්න පුළුවන්. ඉතින් මේ මාසය ඔබට සුබයි. තෙරුවන් සරණයි. ආයි බොහෝ වේවා.